බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාවෙන් හිතේ ශ්‍රද්ධාව ඇති කරගෙන ශාස්ත්‍ර ගෞරවය බුද්ධ ගෞරවය ඇති කරගෙන එක බත් හැන්දක් පූජා කළොත් එයාට ලැබෙන ආනිසංස තමයි යත්ත පච්චාජාතෝ හෝති අඩ්ඩෝ හෝති මහද්දන. උපදින සෑම තැනකම මහා ධනවතෙක් වෙනවා. ඒ දානේ ආනිසංස. ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සත්පුරුෂ චේතනාවෙන් පූජා කරන දානේ ආනිසංස. අඩ්ඩෝ හෝති මහද්දනෝ මහා භෝග ඇති කෙනෙක් වෙනවා. ඒ වගේම පරමාය වන්න පොක්කහනතාය සමන්නාගතෝ හරිම ලස්සන රූපයක් ලැබෙනවා. ඒ ශ්‍රද්ධාවෙන් දන් දුන්නාම. ඒ වගේම කාලාගතා චස්ස අත්තා පචුරා හොන්ති කියනවා. ශ්‍රද්ධාවෙන් දන් දුන්නාම එක බත්තෙන් දක්කාරේ තමන්ට කැමති කාලේ කැමති දේවල් ලැබෙනවා. දැන් මේ ළමයින්ගේ වයස්සේ ළමයින්ට ලැබෙන්න ඕනි දේවල් බලාපොරොත්තු තියෙනවනේ හැමෝගෙම හිතවල. ඒ ළමා වයසේ ලැබෙන්න ඕනි දේවල් ළමා වයසේ ලැබෙන්න. තරුණ වයසේ ලැබෙන්න ඕනි දේවල් තරුණ වයසේ ලැබෙන්න. ඊළඟට වැඩිහිටි වුණාම ලැබෙන්න ඕනි දේවල් වැඩිහිටි කාලේ ලැබෙන්න. નિયમિત කාලේ හැමදේ අවශ්‍ය දේවල් ලැබෙන්න දානි තමයි හේතු වෙන්නේ. අඩ්ඩෝ හෝති මහද්දනෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශ්‍රද්ධාවෙන් දන් දුන්නාම තමන්ට ලැබෙනවනේ පිරිසක් අම්මා තාත්තා යහළු මිතුරෝ සහෝදර සහෝදරියෝ ඒ හැමදෙනාම තමන්ට කීකරු වෙනවා කියනවා. තමන්ට